අයියාලුවනේ මේ වර්තමානයේ ගොඩක් කට්ටිය YouTube channel කරනවා. ඒගොල්ලෝ ඒවා කරනවා මුදල් උපයන්න, විනෝදාස්වාදයට, ඒ වගේ ආසාවට, ඒ වගේ එක ඒවට ඒගොල්ලෝ YouTube channel කරනවා. ඒ YouTube channel කරද්දී ඒ channel එකට ඒගොල්ලන්ට දාගන්න logo ඕන වෙනවා. එතකොට ඒ logo හදන්න ලස්සනට හදන්න ඕනේ. එතකොට තමයි YouTube channel එක ගැන ඒ බලන කටට ආකර්ෂණයක් ඇති වෙන්නේ. ඒ වගේ ලස්සන ලෝගෝ එකක් හදන හැටි කියලා දෙන්න තමයි අද මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ ලස්සන ලෝගෝ එකක් වටේට ගෝල්ඩ් පාටට තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ පින්තූරයක් දාලා ඒක ලස්සනට හදාගන්න පුළුවන් YouTube channel එකේ නම දාලා මේ වගේ ලස්සන ලෝගෝ එකක් හදාගන්න හැටි තමයි අද මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ. හරි එහෙනම් අපි වැඩි කතා බතා නැතුව අපි යමු වීඩියෝ එකට. මේ ලෝගෝ එක හදාගන්න අපට ඕන වෙනවා ඇප් එකක්. මම වැඩිපුර භාවිත කරන්නේ ෆොටෝ එඩිට් කරන්න ඇප් එකක්. ඒක තමයි Pixel app. අපි ඉස්සෙල්ලාම Play Store එකට යමු. Play Store එකට මේ වගේ ගිහිල්ලා search bar එකේ type කරන්න Pixel app කියලා. ඒ වගේම Pixel app සමහර ෆෝන් වල Pixel app කියලා දෙනවා. සමහර ෆෝන් වල picture editor කියලා දෙනවා. මේකේ නම් එන්නේ Pixel app කියලා. හරි මෙන්න මේ software එකෙන් තමයි අපි මේ ලෝගෝ එක හදාගන්නේ. මෙන්න මේ දෙක වුණත් මෙන්න මේ P අකුර මේ තියෙන ලෝගෝ එකෙන් තමයි අපි මේ app එක හොයාගන්නේ. මෙන්න මේක අපි ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරගමු. මේ විදිහට ඒක ඕපන් වෙනවා. මේක ඕපන් වෙද්දී මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකේ අපිට ඕපන් වෙද්දිම ඉස්සරහින්ම ටෙක්ස්ට් බාර් එකක් අපිට පෙන්නනවා. අපි ඒක අයින් කරගන්න මේ උඩ තියෙන ඩිලීට් බටන් එක ටච් කරන්න ඕනේ. එතකොට මෙතන එනවා මේ වගේ මැසේජ් එකක්. අපි ඒකේ ඕකේ කරන්න ඕනේ. මේක අපිට මෙහෙම ඕකේ කරලා මෙහෙම ඉන්ටර්ෆේස් එකක් අපිට බලා ගන්න පුළුවන්. අපිට එතන මේ මෙතන තියෙන එකේ සයිස් එක හදා ගන්න ඕනේ අපේ ලෝගෝ එක හදන එකට ගැලපෙන්න. එතකොට අපි මෙතන උඩ තියෙනවා 33ක්. අපේ 33 ටච් කරමු. එතකොට මෙතන පල්ලෙහාට ගියාපුවාම image size කියලා එකක් අපිට බලා ගන්න පුළුවන්. අපි ඒක ටච් කරමු. ඊට පස්සේ මෙතන custom කියලා තියෙන තැන අපි ටච් කරන්න ඕනේ. එතකොට මේක දෙවෙනියට තියෙනවා square කියලා එකක්. ඒක තමයි අපේ size එක. ඒක ටච් කරලා මෙතන අපේ okay දෙන්න ඕනේ. එතකොට අපේ size එක හැදෙනවා. මේක තමයි අපේ ලෝගෝ එක හදන්න ඕන size එක. ඊට පස්සේ අපි මේකේ color එක change කරගන්න ඕනේ. color එක change කරන් මෙතන කොටු දෙකක් එක උඩ කොටු දෙකක් තියෙනවා. අපි ඒක ටච් කරගන්න ඕනේ. එතකොට මෙහෙම ගියාපුවම මෙතන උඩම තියෙනවා color කියලා එකක්. ඒක අපි ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක මෙතන උඩ තියෙනවා color. ඒක ටච් කරගෙන මේකේ කළු පාට දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන හරිය ටච් කරන්න ඕනේ. අපි මේක දැන් මේක හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේකේ අපේ දාගන්න පින්තූරේ මේකට දාගන්න ඕනේ. මේ මෙතන උඩ තියෙනවා දන් ලකුණක්. ඒ කියන්නේ එකතු කිරීමේ ලකුණක්. අපි ඒක ටච් කරන්න ඕනේ. ඊට මේකේ අන්තිමේ කලින් එකට තියෙනවා from gallery කියලා. අපි ඒක ටච් කරන්න ඕනේ. හරි අපේ galleryයට මේක යනවා. චල් galleryයට ගියාට පස්සේ අපි මේකෙන් අපි කැමති පින්තූරේ මේ ගන්න ඕනේ. මම නම් මේ Google එකෙන් ඩවුන්ලෝඩ් කරලා පින්තූරයක් ගන්නවා. අපි මේක මෙහෙම දාගන්න බෑ. මේ කොටු කරලා තමයි දාගන්න ඕනේ. එතකොට මෙතන උඩ තියෙනවා 1 to 1 කියලා කොටු රූපයක්. අපි ඒක ටච් කරගන්න ඕනේ.
ටච් කරගෙන මේක හරියන ප්‍රමාණයට මේක කොහොම හදා ගන්න ඕනේ. එතකොට අපි ලෝගෝ එක හදනකොට රවුම් ඕනේ හදන්නේ. එතකොට මේක හදනකොට මෙන්න මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් රවුමක්. අන්නේ රවුම අපි ටච් කරන්න ඕනේ. එතකොට මේක රවුම් හැඩයට එනවා. ඊට පස්සේ අපි මෙතන යටම තියෙන හරිය ටච් කරන්න ඕනේ. මේක මෙතෙන්ට ආවා. පස්සේ අපි මේක ලොක් කරගන්න ඕනේ. මේ ඉමේජ් එකේ සයිස් එකට ගැලපෙන ආකාරයට. මේ මෙතන තියෙන ලොකු රවුම අපි රවුමෙන් අපි මේ ඉමේජ් එකේ සයිස් එක හදා ගන්නවා. අස්සේ මෙහෙම එක ලොක් කරගෙන අපි මේ වටේ ඉරි කැපෙන්නේ නැති වෙන්න තමයි මේක ලොක් කරගන්න ඕනේ. අපි මේ දාගත්ත පින්තූරේ මේකේ මැදට ගන්න ඕනේ. ඒකට අපි කරන්න ඕනේ මේකේ මේ මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඒ අකුරට එහා පැත්තේ ප්‍රිස්මයක් එකක් තියෙනවා. අපි ඒකට යන්න ඕනේ. ඒකට ගිහිල්ලා පල්ලෙහාට යද්දි මෙතන පේනවා රිලේටිව් පොසිෂන් කියලා එකක් තියෙනවා. අපි ඒක ක්ලික් කරන්න ඕනේ. ඊපස්සේ මේක මේ මැද තියෙන දෙකම අපි ටච් කරන්න ඕනේ. එතකොට මේක හරි මැදට එනවා. ඊට පස්සේ මෙතන තියෙන හරි ලකුණ අපි ක්ලික් කරන්න ඕනේ. ඊපස්සේ අපි මේක කොහෙවත් යන්න නැතුව ඔහොම තියාගන්න මෙතන ඒක ලොක් කරගන්න මේ උන්තන උඩ තියෙන පොද්දයක් වගේ සලකුණක් අපි ඒක ක්ලික් කරන්න ඕනේ. මේ මිරස් මෙතන තියෙන ලොක් සලකුණක් අපි ඒක ක්ලික් කරන්න ඕනේ. එතකොට මේක ලොක් වෙනවා. ආයි කොහෙටවත් මේක යන්නේ නැහැ. ඒක දැන් මේක අපි අයින් කරගන්න ආයි මේ පොත් දෙක වගේ එක උඩ ටච් කරන්න ඕනේ. දැන් මේක කොහෙවත් යන්නේ නැහැ. ලොක් වෙලාමයි තියෙන්නේ. මොනවා කරත් කොහෙවත් යන්නේ නැහැ. ඊට පස්සේ අපිට කරගන්න ඕනේ මේකේ වටේ අර දිලිසෙන එක දාගන්න. ඒකට අපි කරන්න ඕනේ ඒකට අපි මෙන්න මේ මෙතන පොද්දයක් අර කොටු දෙයක් වගේ තියෙන්නේ. අන්න ඒකට නෙමෙයි මේ මෙතන තියෙන ප්‍රිස්මයක් වගේ එකට යන්න ඕනේ. ගියාපුවා මෙන්න මෙතන ෂේප්ස් කියලා එකක් තියෙනවා. අපි ඒක ටච් කරන්න ඕනේ. ඒ ෂේප්ස් කියලා එකට ගියාට පස්සේ මේ මෙතන ඉමේජ් එක මැදින් එනවා කොටුවක්. ඒ කොටුව නෙමෙයි මේ මෙතන තියෙනවා මෙන්න මේක. අපි ඒක ටච් කරන්න ඕනේ. එතකොට අපි ෂේප්ස් ගොඩක් පේනවා. අපි ඒක මේ රවුම මේ වෘත්තයේ එක ටච් කරන්න ඕනේ. එතකොට මෙතන වෘත්තයක් එනවා. අපි ඒකේ මේ ඔපොසිටි කියන එක බිඳුවටම වගේ දාගන්න ඕනේ. බිඳුවට දාගෙන මෙතන පල්ලෙහාට ගියාට පස්සේ මේ ස්ටෝක් විත් කියලා එකක් තියෙනවා. අපි ඒක 12ට වගේ දාගන්න ඕනේ. එහෙම දාගෙන පල්ලෙහාට ගියාට පස්සේ මේ ස්ටෝක් කලර් කියලා එකක් තියෙනවා. අපි ඒ කලර් එක දාගන්න සුදු දාගෙන මෙතන තියෙන හරි ලකුණ ක්ලික් කරන්න ඕනේ. ඊපස්සේ අපි මේක මේ ඉමේජ් එකේ ප්‍රමාණයට හදා ගන්න ඕනේ. මෙන්න මෙහෙම. ඊපස්සේ මේක ආයේ අපි අර වගේම මෙන්න මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා මේ රිලේටිව් පොසිෂන් කියන එකට ගිහිල්ලා ඒකේ අපි අර මැදට එන විදිහට මෙන්න මේ දෙකම ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක අපි මේ හරි ලකුණ ක්ලික් කරන්න ඕනේ. ඊට මේකත් අර වගේ ලොක් කරන්න ඕනේ. මෙන්න මෙතන පොත් දෙක වගේ සලකුණට ගිහිල්ලා මේකත් අපි ලොක් කරමු. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේකේ අර තිබ්බර ගෝල්ඩ් වගේ විහිදෙන පාට දාගන්න එක. අපි මේක මේ පොත් දෙක මේ කොටු දෙයක් වගේ තියෙන පල්ලා ඒ සලකුණට යන්න ඕනේ. ඊට පස්සේ මේකට ගියාපුවාම සෝරි මේකේ අපි මෙන්න මේ රවුමම ක්ලික් කරගෙන ඔහොම ඉඳලා මේකේ පල්ලෙහාට අපිට ගියාපුවම එතන ෂැඩෝ කියලා එකක් තියෙනවා පේනවා ඇති. ඒ
තියෙන එක මෙතන enable කරලා තියෙන්නේ. ඒක අපි ඒ තියෙන ටික් එක දාගන්න ඕනේ. එතකොට මේකේ අපිට මේකේ පාටවල් පෙන්වනවා. මේ පාට වලින් කහ පාට දාගන්න ඕනේ. කහ පාට. මේක මෙහෙම කහ පාට කරගෙන මේක යට තියෙන blue radius කියලා අපි ඒක ඔක්කොම ටික ඇද ගන්න ඕනේ අරහෙටම. එතකොට මේකේ මෙන්න මෙහෙම නිකන් දිලිසෙන පාටක් එනවා. ඊට පස්සේ අපි මෙතන උඩ තියෙන හරි කියන එක ක්ලික් කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතන මේක හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ දානවා ලියා ගන්නවා. ඒ කියන්නේ මෙතන ඔයගොල්ලෝ YouTube channel එකේ නම දාගන්නද. එතකොට යට තියෙනවා ඒ වගේ අකුරක්. ඒ අකුර. එතකොට අපි එතන ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරලා මෙතන කතරයක් ඒ කියන්නේ දන් ලකුණක් තියෙනවා ටෙක්ස්ට් කියලා අපි ඒක ක්ලික් කරන්න ඕනේ. එතකොට මෙතන උඩ ටෙක්ස්ට් බාර් එකක් එනවා. මෙතන එඩිට් කියලා පැන්සල් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරලා අපිට මෙතන එඩිට් කරන්න ඒ කියන්නේ මෙතන අපිට නම දාන්න තමයි තියෙන්නේ. මම දානවා නිකන් නමක් දාලා මෙතන හරියට අපි තියාගන්න තැන මේක ලොක් කරලා තියාගන්න ඕනේ. තියාගෙන අපි මේකෙම පල්ලහැට යනවා. පල්ලහැට ගියාපුවම ඔයගොල්ලන්ට පේනවා මෙතන AB කියලා එකක් තියෙනවා. අයිකන් එකක්. අපි ඒක ක්ලික් කරන්න ඕනේ. ඒකට අපි මෙතන ෆොන්ට් එකක් තමයි දාගන්න ඕනේ. මම ඔයගොල්ලන්ට පෙන්නන ලස්සන ෆොන්ට් එකක්. මේ පල්ලහැට ගියාපුවම මේ තියෙන්නේ මේ මෙතන discharge කියලා ෆොන්ට් එකක් තියෙන්නේ මේ. අන්න ඒකත් ක්ලික් කරන්න ඕනේ. ක්ලික් ලස්සනයි. ඊස් මෙතන ඕකේ කියන එක දෙන්න ඕනේ. ඒතකොට මෙන්න මෙහෙම ඒක එනවා. අපි මේක හරියට ලස්සනට දාගන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒක එහෙම හරි. ඊට පස්සේ අපි මේ හැම එකම ලොක් කර ගන්න ඕන. උඩ පොත් දෙක සලකුණට ගිහිල්ලා මේ හැම එකම ලොක් කර ගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේකට දාන්න තියෙනවා තව ලස්සන මේක ලස්සන කරගන්න තව මම ඉමේජ් දෙකක් දානවා. ඒක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයගොල්ලෝ ඒ දෙක ඩවුන්ලෝඩ් කරගෙන මේකට දාගන්න. ඒක දාගන්න මෙතන දන් ලකුණට යන්න ඕනේ. ගිහිල්ලා මෙතන from gallery කියන එකට යන්න ඕනේ. ගිහිල්ලා මම දාගත්ත ඉමේජ් දෙක ඉස්සෙල්ලා මම මේ උතුන්න වගේ ගන්නවා. ඊට පස්සේ අපි මේක කුඩා කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන රවුම් භාගයක් වගේ එකක් තියෙනවා. අපි ඒකෙන් මේක මෙන්න මේ පැත්තට ලස්සනට හදා ගන්නවා. හදාගෙන මේක මෙන්න මේ මෙතන මුල මෙන්න මෙතන ලස්සනට තියා ගන්නවා. මෙන්න මෙහෙම පේනවා ඇති. මේක තව පොඩ්ඩක් මෙහෙට ගන්නවා නම් මේකත් තව පොඩ්ඩක් මෙහෙට ලස්සනට එහෙම තියා ගන්නවා. ඊට පස්සේ අනිත් එක අපි ගමු. ඒක ගන්නත් අපි මේ දන ලකුණට ගිහිල්ලා මේ from gallery කියන එකට යන්න ඕනේ. ඒකට ගිහිල්ලා මෙන්න මේක තමයි ඊළඟ එක. මෙන්න මේක අපි ක්ලික් කරගෙන මේකත් අපි ගන්න ඕනේ. මේක දැන් අපි කුඩා කර ගන්න ඕනේ. කුඩා කරගෙන මේ තියෙන තැන තියා ගන්න ඕන ලස්සනට. අපි මේකේ කලර් එක දැන් වෙනස් කරගන්න යන්නේ. ඒකට අපි මෙන්න මේ තියෙන ප්‍රිස්මයක් අපි ඒකට යන්න ඕනේ. ඒකට ගිහිල්ලා පල්ලහැට ගිහිල්ලා මෙන්න මේ වගේ අර පින්සලක් වගේ කලර් කියලා එකක් තියෙනවා. ඒක අපි ක්ලික් කරගෙන දැන් enable කරගන්න ඕනේ. ගිහිල්ලා මෙතන මම කලර් එක දාගන්නවා සුදු පාට. මෙන්න මෙහෙම. ඊට පස්සේ මෙතන හරිය ලකුණ ක්ලික් කරගන්න ඕනේ. මෙන්න මෙහෙම. ඊට පස්සේ මේ හැම එකම අපි පොත් සලකුණට ගිහිල්ලා ලොක් කරගන්න ඕනේ. මෙන්න මේක තමයි අද අපි හදපු ලෝගෝ එක. හරිම ලස්සනයි ඇත්තම කිව්වොත්. මාරම ලස්සනයි. හරි දැන් අපි මේක ගැලරි එකට සේව් කරගන්න ඕනේ. අපිට සේව් කරගන්න මෙතන උඩ තියෙනවා මෙන්න මේ වගේ අයිකන් එකක්. අපි ඒක ක්ලික් කරගන්න ඕනේ. මෙතන save as image කියලා එකක් තියෙනවා. අපි ඒක ක්ලික් කරගන්න ඕනේ.
මෙතන අපෙන් මේ වගේ ඔප්ෂන් මේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතන මේ කස්ටම් කියලා එකක් තියෙනවා. අපි ඒක ක්ලික් කරගන්න ඕනේ. මෙතන තියෙනවා defeat custom low medium height very height ultra කියලා. මම ultra දාගන්න ඕන දාගන්න මම නම් very height දාගන්නේ. දාගෙන මේ මෙතන උඩ තියෙනවා save to gallery කියලා. මම ඒක ටච් කරනවා. අපිට මේක gallery එකට save වෙනවා. හරි. ඊට පස්සේ මෙතන add එකක් කරන එක ඕනේ. අපි දැන් මේක අයින් කරගමු. හරි. මේක දැන් අපි ඒක save කරගත්තා. දැන් අපි gallery එකට ගිහිල්ලා බලමු ඒක save වෙලාද කියලා. මෙහෙම gallery එකට යනවා. මෙන්න ඒක save වෙලා තියෙනවා. අපි දැන් බලමු මේක කොහොමද අපේ YouTube channel එකට දාගන්නේ කියලා. මේක YouTube එකට යනවා. මෙහෙම ගියාපුවම මෙතන ඔයගොල්ලන්ගේ YouTube channel එකේ logo එක දැන් දාලා තියෙන logo එක එක්ක යටින් මෙතන පෙන්නනවා නැත්නම් මෙන්න මෙතන උඩින් පෙන්නනවා. මම නම් යටින් පෙන්නන්නේ. අපි ඒක ක්ලික් කරගමු. මෙතන ඔයගොල්ලන්ගේ YouTube channel එකට යන්න ඕනේ. YouTube channel එකට ගිහිල්ලා මෙන්න මෙහෙම ඔයගොල්ලන්ගේ YouTube channel එකට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන edit channel කියලා එකක් තියෙනවා. අපි ඒක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන අපේ logo එක උඩ නිකන් කැමරාවක එකක් තියෙනවා. අපි ඒක ක්ලික් කරන්න ඕනේ. එතකොට මේ වගේ අපේ gallery එකට යනවා. එතකොට අපේ මෙන්න මෙතන තියෙන අපේ logo එක තියෙනවා. අපි ඒක ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරලා මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එක අපි බලා ගන්න පුළුවන්. ඒතර මෙතන යට තියෙන save as profile picture කියලා අපි ඒක ක්ලික් කරන්න ඕනේ. එහෙම කරපුවාම අපේ logo එක මේකට එනවා. මේක එන්න පොඩ්ඩක් පරක් වෙනවා මේක. කොහොම හරි මෙහෙම කරපුවාම යටින් message එකකුත් වෙනවා profile picture successfully කියලා. ඒතර මෙන්න මෙහෙම අපිට බලා ගන්න පුළුවන් අපේ දැන් අලුත් logo එක ලස්සනයි ඇත්තටම. ඉතින් මේ වගේ logo එකක් ඔයගොල්ලොත් හදාගෙන මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මේ වගේ සුපිරි වීඩියෝ ඔයගොල්ලන්ට හැමදාමත් ඕනනම් මගේ නේත්‍රයෙන් YouTube channel එක subscribe කරලා notification all දාගෙන ඉන්න. එතකොට මම දාන වීඩියෝ ඔයගොල්ලන්ට දාපු ගාම message එකක් කරහා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.